ඔක මෙහාට දෙනවා. මන්න මේක ඉස්සෙල්ලා ගත්තේ. ගත්තට මමයි මුලින් මේක දැක්කේ. මෙන්න මෙහෙට දෙනවා. දෙන්නේ නෑ. දෙනවා. Excuse me. ඒක දෙන්න මිස්. මෙහෙට දෙනවා. කරුණා කරලා මිස් ඕක අපිට අරයන් ඉඩ දෙනවා නම් ගොඩක් හොඳයි. මොකද? එයාගේ සයිස් එක දන්නවද සර්? සයිස් එක? හේ. සපතු පොඩක් ගලවනවා. එයි පොඩ්ඩක් ඉන්නව දඟලන්නේ නැතුව. මොකද්ද කරන්න හදන්නේ? එයි සයිස් එක හරි. දැන් ගලවනවා. බැරි වෙයි. ඔක ගලවන්න නේද මං කිව්වේ? ඔහොම ඉන්නවා. ඒයි මෙන්න මෙහෙට එනවා. මොන මිනිහෙක්ද මේ? පිස්සුද මන්දා? ඔක්කොම ඉවරනාට පස්සේද එන්නේ? එයාලා වැඩ වැඩි හින්දා ගිහින් වගේ. දැන් මොකද කරන්නේ? ඉතින් අපිත් යමුකෝ. එහෙනම් අපිත් හෙට උදේම යන්. අර කෙල්ල මෙහෙන් ගිහිල්ලාද? මැඩම් මහන්නේ කුම්ජන්ති ගැන වෙන්න ඕනේ. ඒජම් වූබින් දෙන්නම ඊය පිටත් වෙලා ගියා මැඩම්. ජීහුයි කුම්ජන්ති දෙන්නම හෙට හවස ෆ්ලයිට් එක යන්නේ මැඩම්. හේ කියන්නේ ආපු වැඩේ අත්හැරලා දාලා කියන එක. ජුම්පියෝ කොහෙද ඉන්නේ? තාමත් ඉන්නේ මීටින් රූම් එකේ මැඩම්. ඔක්කොම වෙන්නේ හොඳට. එයත් ඒක
ජුම්පියෝ එන්න පොඩි ගමනක් යන් රයිට් හා එන්න ඔයා මේක කලින් දැකලා තියෙනවද මේක කැරගෙද්දි තමයි අපි උඩට යන්නේ ටික දවසකින් ඔයාට තමයි මාව එක්කන් යන්න වෙන්නේ හරි කාර් එකක් කියලා හිතුවොත් මේක තමයි ස්ටීරියම් වීල් එක බටන්ස් නෑ මේක තල්ලු කරලා මෙතනින් අදින්න ඕනේ ලොකු වුණාම මාවයි අම්මයි මාරුයි මාරුවට එක්කන් යන්න ඕනේ කියන්න බලන්න ඔයා කවුද බූජුම්පියෝ ජුම්පියෝ කියන්නේ තාත්තගේ එකම පුතා තාත්තා නැති කාලෙක ඔයා මොනවද කරන්න ඕනේ කාවද බලාගන්න ඕනේ අම්මයි අක්කවයි සින්නා ගෲප් එකේ උන්ට බලාගන්නවා ජුම්පියෝ අපි එහෙනම් දැන් මෑන් ටු මෑන් ප්‍රොමිස් වෙමුද යස් සර් හොඳ කොල්ලා රයිට් අපි දැන් එහෙනම් දැන් ගෙදර යමු ඒයි ජිහු අයියා මෙහෙ මින් ජිහු මෙහෙමොකද කරන්නේ කවද්ද ආවේ තැන් ටික දවසක් හුඟ කාලකට පස්සේ මැකව් එනවා කියලවත් කිව්වෙන හරි නරකයි ඔයා එතකොට කවද්ද ඔයා මෙහෙන් යන්නේ ඔයා අපේ ගෙදර එන්න ඕනේ අපි යන්න කියලා එහෙම බෑනේ ඔයාට මං කොහොමත් යන්න දෙන්නේ ජීහු අද අපේ ගෙදරයන් අද බෑ මගේ යාළුවෙකුත් ඉන්න ඕනේ හූස්දිස් මෙයානං ජීහු අයියගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා නම් හිතන්න බෑ හරි එහෙනම් මෙයා කිව්වොත් ඔයා ඉන්නවද මම ජිහුගේ යාළුවා මින්හෝ කියන්නේ මට තමයි හෙමද nice to meet you මගේ හොඳටම හිත රිදිලා ඔයා මට උදව් කරන්න ඕනේ මන් දන්නවා ඔයා මට උදව් කරනවා කියලා ඔයාලා එන්න අපේ ගෙදර එක දවසයිනේ ඔව් යා එන්න යන් දවසක් පරක් වුණා කියලා මොකුත් වෙන්නේ නෑ නිතින් මව බලන්න ආපු නැති එකට නම් තරහයි දැන් යාළුයි යන් මේකන රසට ඇවිල්ලා ජිහු ගොඩක් ආසයිනේ උයන්න හොඳට දන්නවානේ ඔයාගේ අම්මද උයන්න කියලා දුන්නේ ජිහු එයා තමයි කියලා දුන්නේ ජීහු අයියත් අපේ රටේ කෑම හොඳට හදනවා අනේ එපා මේක ජිහු අයියට විතරයි
එක එක කෑම ජාති. අපි එහෙනම් පටන් ගමුද? ආ ජීහු ඔක්කොම කන්න. කන්න. ඒක එල්ලනම් ඔයාට ගැලපෙන්නේ නෑ. හොඳටම කොටයි. බතලාලේ වගේ. හරියට නිකං තඩි ඊරි පැටියෙක් වගේ කියලා හිතෙන්නේ නැද්ද? ඔයා මොකද ඔච්චර තරහා? ඒ කෙල්ල ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මද? ඇයි ඔයා එහෙම අහන්නේ? ජීහුට ඒ කෙල්ල ගොඩක් කැමතියි වගේ. මොකක්? ජීහු එයා දැක්කම හිනා වෙනකොට හරිම අමුතුයි. කලින් වගේ. කලින් වගේ? ජීහු මින්සොහුවක් ඇයිද්දීත් ඔය වගේ. කුම්ජන්දිගේ රූම් නම්බර එක හොයාගත්තද? මොකද්ද? එයාලා ගියා? It's okay. අපි දැන් යමු සර්. මීටින් එකට යන්න වෙලාව හරි සර්. ජීහුලා කවද්ද පිටත් වෙලා තියෙන්නේ? එයාලා තාම මෙහෙම පිටත් වෙලා නැහැ සර්. ඇයි ඒ? එයාලා හොටෙල් එකෙන් පිටත් වෙලානේ. ජීහුයි ගුම්ජන්දි ජීහුගේ යාළුවෙගේ ගෙදර ගිහලා සර්. යාළුවෙක්? කවුද යාළුවා? විස්තර හොල දෙන්නද? Oh no, it's okay.